හැමදාම 7:30 වෙද්දි යන්න ඕනේ ඉස්කෝලේ යනවා වගේ. අරුගේ මගුල් වලට ගිහිල්ලා හම්බෙන්නේ දවස් රුපියල් 500යි. අර ඉන්නේ අරු. good morning පොල්සිරි මහත්තයා. පොල්සිරි නෙමෙයි අකෝම පොලිසිරි. හරි ඉතින්. මොකක් හරි සිරිනේ. සිරි තමයි යකෝ. කරුණම්මු නැතුව යම ගියපන් හරිද? අද යමන් උන් හැමදාම කට්ටි බයනෝනේ. අද ඔකුන්ව අතර මල්ල ගන්න ඕනේ. අල්ලගෙන ඔකුගේ පොලිසලි කොහොම හරි ගන්න ඕනේ. අනේ මේ ඔයා ගන්නේ ගිනි පොලීනේ. මතකනේ ණය චන්දරේට උන වැඩේ. ඌ කඩපැල්ල මැරෙන්නත් ගියා. අන්තිමේදී ඌ මැරුණෙත් නෑ. උට උනේ ගම දාලා යන්න. ඌවා මහ එන ගහන අපරාධ අයියේ. අනේ මේ කටවං ඉඳපන්. ඔබ දන්නවද? උන් සල්ලි ගන්න එන්නේ කොහමද? ගෙදරට වෙලාවට පොලියේ සල්ලි දෙකම ගෙනත් දෙන්නම් කියලා. අන්තිමට මොකද්ද වෙන්නේ? අපි යනෝනේ උන්ගේ පස්සේ පස්සේ. සල්ලි ඉල්ලගන්න. මොකුන්ටම තමයි යකෝ කරන්න ඕනේ. මේ ඒක නෙමෙයි. ඊරෑම කුත්තුවක් කෑව බා. තාම බඩ අවුල් බා. උන් එනේ ඉල්ලලාද කොයිද? ඔව් ඉතින් අයියා කරන දේවල් වලට අයියට ඔහොම වෙලා මදි. මොකද යකුඹ කියන්නේ? මෙන්න මේ කටවං වරෙන් යන්න. අරුන් ටික දිව්වොත් එම අල්ලගන්න වෙන්නේ. මේ අන්නර ගෙදරේ කාට කතා කරපන්. ගෙදරේකෝ නම කියලා කතා කරපන් යකෝ. උඹ තේරෙනවද ගෙදරේ කා කිව්වට? උඹ කතා කරපන්. මම මොඩ පිළිපස්සට ගිහිල්ලා එන්නම්. බඩ අරමුණ තියෙන්නේ. ඔව් ඉතින් උඹ කරන වැඩ වලින් බඩ නෙමෙයි යන්නේ. බට්ටෝ මේ අද නම් උඹට බේරෙන්න බෑ. අද නම් පොලිසලි දෙන්නම් වෙනවා. එළියට වරෙන්. අයියේ අදත් පොලිසිරිය ඇවිල්ලා මේ ඔබ ගෙදරින් පැනගනින් මං එදයාට වඩි හැංගෙන්න්න දෙවියනි ඔබ මෙව් ලොබ පුදුමයි. ඇත්තද? පොලිය ළඟයි ණයත් ගොඩයි. මේ වරෙන් යන්න. අනේ පොලිය මාත්‍යයෝ මගේ අවසන් කටයුතු මෙතන නම් කරන්න එපා. මම පොලිය ගෙනල්ලා දෙන්නම්. ඇත්තද? උඹලා කලට වෙලාවට පොලිසල්ලි ගෙනත් දුන්නා නම් මට මෙහෙම අද මෙතනට එන්න වෙන්නේ නැහැ නේ. තෝ කවද්ද සල්ලි දෙන්න කීපන්. අනේ පොලිය මාත්‍යයෝ තව දවස් තියෙනවනේ. අද රැට අනිවාර්යෙන් ගෙනල්ලා දෙන්නම් පොලිය මාත්‍යයෝ. අද රැට මට තෝ සත පාකට ෂුවර් නැහැ. පොඩි මෙන්න මේ මුගේ තියෙන අටමගල් බයික් එක අරන් ඵලයක්. පුරාද බයික් එක ඕන්න. රැට සල්ලි ගෙනත් දීලා බයික් එක අරන් ඵලයක්. මේ බයික් එකද? මොරු. හැබැයි මටත් හින ගහින් දන්නේ නෑනේ. හින ගහන නොගහන එක පස්සේ බලාගමු. මොක අරන් ඵලයන්කෝ. හරි කෑගහන්න ඕනේ මං අරන්. අන්න අර උඩ කී අදත් එනවා. අනේ අර බලපංකෝ අර සිරියාව වනන වැනිල්ල. තෝ තමයි මෙතනලා මේ මොකා දෙකාගේ වාටලා මුස්ල කතා කියන්නේ. ඵලයන්ඩ බලපො අර කෙල්ලක සිරියාව. Hi, Mr. Pony. මම පොලී නෙමේ. මං සිරි. Oh ya, Siri. Aneh Siri. ඔය කියන්න චූටි. Aneh udawak ko aneh.
අනේ ඉතින් ඔයාට නොකරන උදව් ඉතින් මේ මංගාව තියෙනවදනේ. අනේ මේ මාළේ තියාගෙන මට 25000ක් දෙන්නකෝ. 25,000? අනේ ඉතින් ඔයා බලාගෙන මට 25,000ක් දෙන්න ලෝභයි. මං ඔයාට ඉතින් 30,000ක්ම දෙන්නම් ඕකට. අනේ සිරි මං ආවනම් අමතක කරන්නේ කවදාවත්. සල්ලි ගන්න මම අවසර එන්නම් හිතේ. කෝ ගියාදර සක්කර වට්ටම අනේ වන්ද මුදලාලි ඔයත් අර රංකදක් වගේ නෝනා කෙනෙක් ගෙදර තියාගෙන මුක්කට දුවේ සක්කර වට්ටම් පස්සේ යන්නේ වන්නන් හිතේ නෑ ඔය තත්ත්වයට කියලා රංකද අම්මගේ රෙද්ද ඔයිදකුගේ රං තියෙන්නේ බලපන් අපේ කී කටඇරියෙන් පස්සෙක මේම ආලගම් හතම දන්නවා එක කටඇරිය කියලා මොකට කරගෙව්වත් දන්නේ නැකෝ මං ඒක හරි හරි මේ ඒ වැඩක් නෑ මේ උඹේ අර සක්කර වට්ටම දීපු මාළි දිහා බලන්න මේ තියෙන්නේ උඹේ නම් ඇඟ තිබ්බට මොලේ බිදක් නෑ බං මේක ඉමිටේෂන් කෝදියම් බලන්නේ ඉමිටේෂන් ඕකේ එන්නේ හවසට ඕකේ රුපියල් 30,000 ගන්න මට වෙන දෙයක් දෙන්න වෙයි වරෙන්කා ඔය කරුණගේ ගෑණි දන්නේ මං කවුද කියලා බලපන් මං ඔකට කරන වැඩේ අනේ බං අයියේ ඉමිට අංගෝ අකුල් දෙක රිදෙනවා බං උදේ ඉඳන් ඇවිදලා හෙමින් කොහෙද බල්ලෝ හෙමින් යන්නේ අර ගෙදර ගෑණි මට බඩු ලිස්ට් එකක් දුන්නා අර ඔල කූරියයි හාල් නැත් 250යි පරිප්පුයි වම්බටුයි ඔන්නම ගේන්න කිව්වා යකෝ ඉක්මනට ගියේ නැත්නම් ගෙදර ගෙන්නට ඔළුවකයි රැට උයන්න වෙන්නේ නැහැ මොනවා වුණත් උඹ ගෙදර ගෑණිට බයයි නේ එහෙම එකක් නෑ මම මගේ ගෑන්ට පොඩ්ඩක් බය නෑ යකෝ ඒකට තමයි කියන්නේ ගෑනියෙක්ට තියෙන ආදරණීය ගෞරවය කියලා හිමිකුත් තියනද අනේ මන් නොදන්න මේ ඔබේ ගෞරවය අර බලපංගු බං අර කෑල්ල ලස්සන කොහෙ පීන්නදවා ඒකිය රෙද්දකින් මුණ වහගෙන නින්නේ තොට ඒ වැඩක් නෑනි වරංක වෙන්න අපික තිබුණි කයියක් දාමු ආනංගී කොයන්න දන්නේනේ බලාගෙන ඉන්නේ ඇයි අර යන්නද? ඔය වගේ කෙනෙක් නම් ඉතින් දුන්නොත් අරගෙන යන්නම් ඔයාට ඉතින් මොනවාද ඕනේ හන්ද තරු හිර ගාලෝක සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ සෞරග්‍රහණ මණ්ඩලේ මරි මම ඔයාලට ගෙනත් දෙන්නම් කොහොනේ ඔයා එන්නකෝ යන්න ඇතිනේ පොඩ්ඩක් ඕවරැක්ටිං ගියා වගේනේ කමන්නේ ඔයා එනවද තමසේ පොලිසල් එකතු කරනවා කියලා මේක තමා කරන වැත්තේ. තමසේට වටේම ගෑනුන්ට අරවා මේ වරන් දෙන්න පුළුවන්. මම මොන හරි ඉල්ලුවම තමයි අයියේ ගන්න. ජමංකෝද ගෙදර? අනේ බබා අඩෝ මගේ ගෑණි බං. අනේ බබා. Oh shit. Music. අඩුපාඩු නොතිබෙන දෙවියෙක් නොවේ මෙම දැන් ඔබට අමතක මං